Ciao, Italian with my YouTube channel එකයි මේ. ඉතින් අද ඔන්න මම ඔයගොල්ලන්ට පොඩි පාඩමක් ගෙනල්ලා තියෙනවා. මේ පාඩමට මම ඉන්ෆර්මේෂන්ස් අරගත්තේ මගේ වචන පොතෙන්. වචන පොතේ මම දාලා තිනවා මේ quantificatori කියලා පාඩමක්. quantificatori කියලා කියන්නේ මේ ප්‍රමාණක එක් දේවල් මනින දේවල්. ඉතින් ඒට ගොඩාක් ඒට අදාළ ගොඩක් දේවල් මම ඇතුළත් කරලා තියෙනවා පාඩමට. හැබැයි ඒකෙන් මට හිතුණා එක දෙයක් ගන්න. මේ ප්‍රමාණක වලට ඇතුළත් වෙනවා මේ contenitori fisici කියනවා. ඒ කියන්නේ භෞතික බහලු. හරි? අපි ඔය සාමාන්‍යයෙන් ඔය කියන්නේ මොකද්ද? පෙට්ටියක්, බෝතලයක් අන්න ඒ වගේ. භෞතික බහලු. හරි? ඉතින් මේවා මම ගොඩක් මේ සිංහලෙන් ඔයගොල්ලන්ට කියවන හැටි සහ ඒවා තේරුම් දාලා තියෙන. නමුත් ඉතින් කෙනෙක්ට පාවිච්චි කරන හැටි සමහර වෙලාවට නොතේරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම මේ උදාහරණය ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ. හරි? ඉතින් පළවෙනියටම අපිට හම්බ වෙනවා මේ භෞතික බහලු විදිහට ඌනස් කාතොලදි කියන එක. හරි? ඌනස් කාතොලදි. සාමාන්‍ය ස්කාතොලා කියන්නේ අපි පෙට්ටියට. දැන් මම මේ ඇයි මේ ඌනා දැම්මේ? එතකොට ස්කාතොලා කියන්නේ පෙට්ටිය නම් ඌනස් කාතොලා කියන්නේ පෙට්ටියක්. හරි? එතකොට පෙට්ටියක් මොනා හරි දෙයක් තියෙන පෙට්ටියක්. හරි? ඌනස් කාතොලා දී කියලා තමයි අපි කියන්නේ. ඒතර දී කියන නිපාත පදයෙන් පස්සේ තමයි මොනවද මේ පෙට්ටියේ තියෙන්නේ කියන එක අපි දෙන්නේ. හරි? ඉතින් උදාහරණයක් හැටියට අපි මෙහෙම කියමු. Ho comprato una scatola di cioccolatini per mia madre. හරි? Ho comprato කියන මම මිලදී ගත්තා. ඒතකොට una scatola di cioccolatini. cioccolatini කියන්නේ chocolate. හරි? එතකොට una scatola di cioccolatini කියන්නේ chocolate පෙට්ටියක් per mia madre. හරි? ඉතින් උදාහරණයක් හැටියට අපි පෙට්ටියක් වශයෙන් ගන්න එක chocolate පෙට්ටියක් නෙමෙයි. යා මෙන්න මේ වගේ සමහරට හිතන්න chocolate පෙට්ටිය එනවා කියලා. එතකොට මේකට una scatola කියලා අපිට කියන්න පුළුවන්. හරි? comprato una scatola di cioccolatini per mia madre. මම මිලදී ගත්ත chocolate පෙට්ටියක් මගේ අම්මා සඳහාම. නැත්නම් අම්මා වෙනුවෙන්. හරි? එතකොට මේ una scatola di පෙට්ටියක් කියද්දි una එක දාන්න එකක් කියලා කියන්නේ. ඕගොල්ලන්ට පෙට්ටි දෙකක්ද තුනක්ද 10ක්ද කියන එකට ඕගොල්ලන්ට කැමති ඉලක්කම මේ එක කියන එක ළඟින් දාගන්න පුළුවන්. හරි? ඊළඟට sul tavolo c'è una scatola di biscotti. මොකද මේකේ තේරුම? sul tavolo කියන්නේ මේසෙ උඩ c'è තියෙනවා una scatola di biscotti. ඒ කියන්නේ බිස්කට් පෙට්ටියක්. හරි? ඒතර මේසේ උඩ තියෙනවා බිස්කට් පෙට්ටියක්. ඉතින් හිතන්න මේ පෙට්ටියේ තියෙන බිස්කට් කියලා. හරි? අපි බිස්කට් පෙට්ටිය දන්නවනේ අඳුරනවනේ. එතකොට una scatola di biscotti කියන්නේ බිස්කට් පෙට්ටියක්. හරි? ඊළඟට මොකද්ද තියෙන්නේ? අපිට හම් වෙනවා un pacco di. හරි? pacco කියලා එකක් කියන්නේ පැකට් එකක්. පැකට් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් මම ඉංග්‍රීසියෙන් උත් දාලා තියෙනවා ඒ වචන. හරි? un pacco di. හරි? pacco කියලා කියන්නේ ඒතර පැකට් එකක්. මෙහෙම කියමු mi serve un pacco di pasta per preparare la cena. mi serve කියන මට අවශ්‍යයි මොකද්ද? un pacco di pasta. pasta පැකට් එකක්. හරි? per preparare la cena. රැකෑම සෑදීම සඳහා. හරි? ඒතර අපි ගමු මම පෙන්නනම් ඔයාලට pasta පැකට් එකක් කියද්දි ඉතින් මේ වගේ පැකට් එකක් නෙන්නේ නේ ඔයාලට මේකට un pacco di pasta කියලා කියන්න පුළුවන්. හරි? ඊළඟට abbiamo comprato un pacco di riso al supermercato. Abbiamo comprato කියන අපි මිලදී ගත්තා un pacco di riso. දැන් pacco di riso එකක් නම් අල්ලගෙන නැහැ නේද? හාල් පැකට් එකක් al supermercato සුපර් මාකට් එකෙන්. හරි? නිකන් සාමාන්‍යයෙන් අපි හාල් මිලදී ගත්තා කියනවාට හාල් පැකට් එකක්, බිස්කට් පැකට් එකක්, බිස්කට් පෙට්ටියක් නේ, චොක්ලට් පෙට්ටියක්. මෙන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට හම් වෙනවා un sacco di. හරි? sacco di. sacco එකක් කියන්නේ සාමාන්‍යයෙන් උරයක්. හරි? අපි ඔය සාමාන්‍ය පුලිතින් බෑග් වල එහෙම දාගෙන ඉන්නේ sacco එකක්. හරි? එතකොට එහෙම නැත්තම් මෙතනදී අදහස් වෙන්න පුළුවන් sacco එකක් යදී ගෝණියක්. ගෝණිය වල දාලා තියනවා වගේ දේවල් අදහස් වෙන්න පුළුවන්. දැන් මම ළඟ එහෙම එකක් පෙන්නන්න ඕගොල්ලන්ට. හරි? අපි උදාහරණයක් ඇද්දී ඕගොල්ලන්ට තේරෙයි. Il contadino ha portato un sacco di patate. Il contadino කියන්නේ මේ ගොවියා කියන කෙනා. ha portato කියන්නේ ගෙනාවා un sacco di patate අල ගෝණියක්. නැත්නම් අල උරයක්. හරි? අල උරයක් කියන්න පුළුවන්, ගෝණියක් කියන්න පුළුවන් සක්කෝ එකට. එතකොට sacco di un sacco di patate අල. හරි?
il contadino ha portato un sacco di patate. Iraade. Abbiamo bisogno di un sacco di farina. Abbiamo bisogno di කියන අපිට අවශ්‍යයි කියන එක. Un sacco di farina. farina කියන්නේ පිටි වලට. ඒතර පිටි ගෝණියක් නැත්නම් පිටි උරයක්. හරි? අපිට පිටි උරයක් අවශ්‍ය නැත්නම් පිටි ගෝණියක් අවශ්‍යයි. වයි තියෙනවා නේද ගෝණි. හරි උර වල හරි දාලා. මෙතනදී අදහස් කරන පැකට් එකක් නෙමෙයි යා නිකන් අර සක්කෝ එකක් කියන්නේ මෙහෙම අර එල්ලගෙන යන වගේ දෙයක්. ඒතර ඒ වගේ එකක තමයි දාලා තියෙන්න ඕනේ. සමන ඉතාලියේ ඒ වගේ හිම තියෙනවා. මේ සක්කෝ කියන වචනය දැන් මේ උරය හුගෝණී කියන ඒවට අමතරව ගොඩක් කියලා කියන්නත් පාවිච්චි කරනවා. හරිද? ඒකට මම ඔයගොල්ලන්ට උදාහරණයක් දෙන්නම්. un sacco di lavoro oggi. හරි? මෙහෙම කිව්වොත් un sacco di lavoro oggi. කියන්නේ මට තියෙනවා මොනවාද? un sacco di lavoro. දැන් lavoro කියන දේ අපිට ගෙනියන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. හරි? හැබැයි මේ ගොඩක් කියන දේදී ගෙනියන්න පුළුවන් දේවලුත් අදහස් වෙන්න පුළුවන්. දැන් මේ වාක්‍යෙදි බලන්න un sacco di lavoro කියදී වැඩ ගොඩක්. වැඩ ගොඩක් un sacco di lavoro. හරි oggi කියන්නේ නේද? un sacco di lavoro oggi. ඒක ගොඩක් un sacco කියන වචනේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ ගොඩක් කියන එක අදහස් කරන්න. ඊළඟට una busta di. හරි? busta කියන එකට අපිට අදහස ගන්න පුළුවන් කවරයක්. හරි? කියන කවරයක් කියන අදහස. එහෙම නැත්නම් ඒකත් යම් කිසි ආකාරයකින් පැකට් එකක්. busta එකේ පක්කෝ එකේ වෙනස තමයි පක්කෝ එක සාමාන්‍යයෙන් හොඳ තද ඇසුරුමකින් හදලා තියෙන එක. busta කියලා කියන්නේ එච්චර තද ඇසුරුමකින් හදලා තියෙන දෙයක් නෙමෙයි. හරි? නිකන් හිතන්න පේපර් බෑග් එකක් කියලා අන්න ඒ වගේ. una busta di. Vorrei una busta di patatine per favore. Vorrei una busta di patatine per favore. Vorrei කියන මට ඕනේ una busta di patatine. patatine fritte වල දන්නවනේ chips අල බෙදලා අන්න ඒ වගේ දේවල්. එතකොට අපිට කියන්න පුළුවන් මට අල පැකට් එකක් ඕනේ. vorrei una busta di patatine per favore කියන්නේ කරුණා කරලා. හරි ඔයගොල්ලෝ ඔය මැක්ඩොනල්ඩ් වලට එහෙම ගියාම නේ ඔයගොල්ලන්ට අර පේපර් කවරේ එහෙම දාලා දෙනවා. ඊළඟට ho comprato una busta di caramelle per i bambini. ho comprato කියන්නේ මම මිලදී ගත්තා una busta di caramelle කියන්නේ එතකොට caramelle කියන්නේ මේ toffee කියලා අපිට ගන්න පුළුවන් toffee packet එක. අනේ una busta di caramelle නේ. per i bambini කියන්නේ කුඩා දරුවන් සඳහා. හරි? una busta di caramelle. ඊළඟට මේක මේ මං කිව්වා busta කියලා කියද්දි මේ කවරයක් නැත්නම් පැකට් එකක් කියන අදහසේදී මේක සමහරවිට පේපර් වලින් හදලා තියෙන දෙයක්. එතකොට අපිට බූස්ටා කියන එකට මෙන්න මේ වගේ කවරක් ලියුම් කවර. නැත්නම් අපි ඔය අනම්මන වෙන දේවල් තැපල් කරලා යන මෙන්න මේ වගේ කවර අපිට ඒවටත් බූස්ටා කියලා කියනවා. හරි? Il postino ha lasciato una busta con una lettera. Il postino කියන්නේ අර මේ තැපල් බෙදන කෙනා ha lasciato ඒ කියන්නේ තිබ්බ නැත්නම් තියලා ගියා. una busta එතකොට busta එකක් una busta con una lettera ලියුමක් සමග. හරි මේ කවරයක් ලියුමක් සමග. එතකොට postino කෙනා තියලා ගියාලු මේ වගේ busta එකක් ලියුමක් එක්ක. හරි? una busta con una lettera. ඊළඟට una bottiglia di bottiglia කියන්නේ බෝතලයට. හරි? බෝතලය. මොකක් හරි බෝතලයක්. Al ristorante abbiamo ordinato una bottiglia d'acqua. Al ristorante කියන්නේ restaurant එකේදී abbiamo ordinato කියන අපි order කරා, අපි එනවුම් කරා una bottiglia d'acqua, වතුර බෝතලයක්. සරලව. una bottiglia d'acqua, වතුර බෝතලයක්. Marco ha comprato una bottiglia di succo di frutta. Marco ha comprato කියන්නේ මාර්කෝ මිලදී ගත්තා. una bottiglia di succo di frutta කියලා කියන්නේ පළතුරු යුෂ. එතකොට පළතුරු යුෂ බෝතලයක්. හරි? මාර්කෝ මිලදී ගත්ත පළතුරු යුෂ බෝතලයක්. Nel frigorifero c'è una bottiglia di latte. Nel frigorifero කියන්නේ ෆ්‍රිජ් එකේ නැත්නම් ශීතකරණයේ c'è තියෙනවා una bottiglia di latte. කිරි බෝතලයක්. හරි? una bottiglia di latte. කිරි බෝතලයක්.
බෝතල් ගැන නම් ඔයගොල්ලන්ට ඉතින් කතා කරන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. බෝතලේ කියන්නේ මොකද්ද කියන එක ඔයගොල්ලෝ දන්න. ඊළඟට una lattina di ලත්තින කියලා කියන්නේ මේ කෑන්. දැන් මං ගාවත් කෑන් නැහැ මොකද අපි ගෙදර නැති නිසා පාවිච්චි කරන්න ගියේ. හරි? ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔය එක එක soft drinks එහෙම වල බොන්නේ කෑන් වලනේ. ඒකට අන්න ඒ වගේ. ඒතර una lattina di. Posso avere una lattina di aranciata? Posso avere කියන්නේ මට පුළුවන් ද ගන්න una lattina di aranciata. aranciata කියන එක අදහස් කරන්නේ ඉතාලිය ගොඩක් කරලා මේ Fanta. හරිද? එතකොට මට Fanta කෑන් එකක් ගන්න පුළුවන්ද? Posso avere una lattina di aranciata? අනේ වගේ. Fanta හෝ එහෙම නැත්නම් ඒ හා සමාන රසයක් තියෙන මේ දොඩම් රසයක් තියෙන ඒ soft drinks. හරි? ඊළඟට Luca ha bevuto una lattina di Coca-Cola. Luca ha bevuto කියන්නේ Luca බිව්වා. una lattina di Coca-Cola කියන්නේ Coca-Cola කෑන් එකක්. හරි? ඊළඟට un barattolo di barattolo කියලා කියන්නේ ටින් වලට බරාත්තොල කියලා කියනවා. එහෙම නැත්නම් මේකත් වීදුරු බෝතල් වලින් හදලා තියෙන්නත් පුළුවන්. හරි? උදාහරණයක් හැටියට. Ho aperto un barattolo di marmellata. Ho aperto කියන්නේ මම විවෘත කළා. un barattolo di marmellata. marmellata කියන්නේ ජෑම් වලට. ඒතර ජෑම් බෝතලයක්. හරි? Ho aperto un barattolo di marmellata. මම විවෘත කළා ජෑම් බෝතලයක්. ජෑම් බෝතලේ හදලා තියෙන වීදුරු වලින් වෙන්න පුළුවන්. වීදුරු වලින් තමයි ඉතින් ගොඩක් කරලා හදලා තියෙන්නේ නේද? ඊළඟට sullo scaffale c'è un barattolo di miele. sullo scaffale කියන්නේ රාක්කය. ඒක රාක්කේ උඩ c'è තියෙනවා un barattolo di miele. miele කියන්නේ මී පැණි. ඒතර මී පැණි බෝතලයක්. හරිද? මේක කෑන් එකක් වෙන්නත් පුළුවන්. ටින් එකක් සමාවෙන්න ටින් එකක්. ඊළඟට abbiamo comprato අපි මිලදී ගත්තා un barattolo di olive. olive අපි abbiamo comprato කියන අපි මිලදී ගත්තා un barattolo di olive කියන්නේ ඒතර මේ olive මේ ටින් එකක්. හරි? ටින් වල දන්නවා තියෙනවා. මෙතන අදහස් කරන්න පුළුවන් තෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔලිව් ගෙඩි තියෙනවම අදහස් වෙන්න පුළුවන්. ඒතර උදාහරණයක් හැටියට දැන් අපි මේක නම් ජෑම් බෝතලයක් නෙමෙයි. නමුත් මේ වගේ දෙකක්. මේක තියෙන මේ නිකන් නුතෙල්ලා ඔය වගේ මොකක් හරි ඒ වගේ ගා ගන්න එකක්. එතන මේ වගේ දේවල් වලට සමන අපි බෝතලේ බොත්තිල්ලිය කියලා කියන්නේ නෑ. මතක තියාගන්න. හරිද? මේකට අපි බරාත්තොලෝ කියලා තමයි කියන්නේ. හරි? ඒතකොට සමනෙන් ජෑම් ඔය මී පැණි එතකොට ඔය ඔලිව් වගේ දේවල් මේවයි තියෙනවා. මේවා සහ ලොකු ටින් ඔයගොල්ලෝ දන්නා. ඒතකොට ඒ වගේ දේවල් වලට ඔයගොල්ලෝ බරාත්තොලෝ කියන වචනේ තමයි ඔයාලා දෙන්නේ. හරි? දිය යුත්තේ බොත්තිල්ලිය කෙනෙක් කියන්න එපා. ඊළඟට un vaso නැත්නම් vasetto di. හරි? vaso එකක් vasetto එකක් කියලා කියන්නේ vasetto තමයි ආහාරවලදී විශේෂයෙන් අපි පාවිච්චි කරන දේ. සමහර චූටි පොඩි ලොකු මේ ඇසුරුමක් නෙමේ. හරි පොඩි බඳුනක් කුඩා බඳුනක්. උදාහරණයක් හැටියට මෙහෙම ගමු. හරි? මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මීට වඩා ටිකක් පොඩි වෙන්න ඕනේ. හරි? පොඩි වට දාලා තියෙන ඒවට vasetto කියලා වලට කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට a colazione mangio un vasetto di yogurt. a colazione කියන්නේ උදේ කෑමට උදේ කෑම සඳහා mangio මම කනවා un vasetto di yogurt. yogurt කියලා කියන්නේ yogurt. yogurt පොඩි කප් වල දන්නව නේද? අපි සුපර් මාකට් එකෙන් අරගන්නේ. ඒක vasetto එකක්. හරි? ඒතර un vasetto di yogurt. ඊළඟට ho comprato un vasetto di pesto. ho comprato කියන්නේ මම මිලදී ගත්තා. un vasetto di pesto. pesto අපි පාස්තා වලට දාන්නේ බසිලිකා වලින් හදන්නේ. එතකොට මම මිලදී ගත්ත pesto එක පොඩි බෝතලයක් වෙන්න පුළුවන්. හරි vasetto di pesto. ඊළඟට nel frigorifero c'è un vasetto di marmellata fatta in casa. nel frigorifero කියන්නේ ඒතර ෆ්‍රිජ් එකේ c'è තියෙනවා un vasetto di marmellata jam මේ බෝතලයක් නැත්නම් පොඩි මොකක් හරි දාපු මේ පොඩි පෙට්ටියක හරි මොකක් හරි දාපු ජෑම් බෝතලයක් කියලා අපි ගමු. fatta in casa ගෙදර හදපු. හරි? ඒතර ෆ්‍රිජ් එකේ තියෙනවා ගෙදර හදපු ජෑම් බෝතලයක්. හෝ ජෑම් පොඩි පෙට්ටියක්. මේක පොඩි බහලුම් දෙයක්. හරි? ඒක මුකෙන් හදලා තියෙන එක කියන්න අත්‍යවශ්‍යතාවයක් මේ එහෙම කියන්න බෑ. හරි? vasetto එකක් පොඩි. ඔයාලා ඔළුවට ගන්න ජෑම් මේ සමා වෙන්න යෝගට් කප් එක. හරිද? ඒ කප් එකක්.
එක වසෙත්තු එකක් කියලා තමයි අපි අදහස් කරන්නේ. හරි? ඊළඟට උන් කර්තෝනේදී හරි? උන් කර්තෝනේදී කියන එකට අපිට පෙට්ටියක් කියන අදහස තමයි මේකට හොඳටම ගැලපෙන්නේ. අර ඉංග්‍රීසි වලින් දැන් පෙට්ටියක් එක සාමාන්‍ය මොකක් හරි මොනවාද අර වට කියන අපි ඔය දේවල් තැපැල් කරදී පාවිච්චි කරන ලොකු පෙට්ටි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේස්. ඉංග්‍රීසි භාෂාවෙන් අපිට කේස් කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කාටන් කියන වචනේත් පාවිච්චි කරනවා ඉංග්‍රීසි වල. සාමාන්‍යයෙන් ගැලපෙන මේක කාටන් තමයි. අපි බලමු මොකද්ද කියලා. එතකොට un cartone di. හරි? Ho comprato un cartone di latte. මම මිලදී ගත්තා. Ho comprato un cartone di latte. කිරි පෙට්ටියක් කියන එක මේ කාටන් එක නැත්නම් කේස් එක. කිරි කේස් එකක්. එතකොට මේකේ එක කිරි බෝතලයක් නෙමෙයි බෝතල් හිතන්න 6ක්. 6කින් හදලා තියෙනවා. ඔයාලා දැකලා තියෙනනේ ප්ලාස්ටික් වලින් මෙහෙම ඔතලා ඒ 6ම ඒතර සමහරවිට අපි එකම ගෙදර අරගෙන එනවා. හරි? කේස් එකක්. කිරි කේස් එකක්. කර්තෝනි කියන එක කේස් එක කියන එකට අපිට ගන්න පුළුවන්. හරි? Ho comprato un cartone di latte. මම මිලදී ගත්ත කිරි කේස් එකක්. Nel frigorifero c'è un cartone di succo d'arancia. Nel frigorifero කියන්නේ ෆ්‍රිජ් එකේ c'è තියෙනවා un cartone di succo d'arancia. Succo d'arancia කියන්නේ දොඩම් යුෂ. ඒතර දොඩම් යුෂ කේස් එකක්. හරිද? ඒතර ෆ්‍රිජ් එකේ තියෙන දොඩම් යුෂ කේස් එක. කියන්නේ බෝතල් දොඩම් යුෂ තියෙන බෝතල් ගොඩක් 5ක් 6ක් 10ක් තියෙන කේස් එකක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට අපි වතුරත් කියන එහෙම නේද? Il negozio ha ricevuto un cartone di bottiglie d'acqua. Il negozio කියන්නේ කඩේ ha ricevuto කියන්නේ කඩේට ලැබුණා un cartone di bottiglie d'acqua වතුර කේස් එකක්. හරි? අපි ගේන වතුර කේස්. ඒතර අපි ගේන cartone di bottiglie d'acqua. හරි? cartone කියන එක මම ඊට පස්සේ ඔයගොල්ලන්ට ලොකු පෙට්ටි වලටත් අදහස් කරන්න පුළුවන් කියලා. ඊළඟට අන්තිම එක una confezione di. confezione එක පැකේජ් එක පැක් එකක්. හරි? confezione එකේ අදහස නැත්නම් පැකට්ටුවක් කියලාත් අපි කියනවා. නමුත් ඒකේ අදහස මේ තනි පැකට් එකක් නෙමෙයි. දැන් මම ගන්න මෙන්න මේක confezione එකක්. මොකද මේක ඇතුලේ අරින්න වෙන තනි පැකට් ගොඩක් තියෙනවා. පැකට් කීයක් තියෙනවද දන්නේ? පැකට් 5ක්. මේකේ තියෙනවා පොඩි මේක බිස්කට් පැකට් මේ ඔයගොල්ලන්ට එළියට අරන් පෙන්නන්න. මෙන්න මේක පැකට් එකක් නේ. ඒකට මේ වගේ ඒවා 5ක් මේක ඇතුලේ තියෙනවා. ඒකට ඒ වගේ ඔයගොල්ලන්ට හම් වෙනවා මේ වගේ පැකේජස් එහෙම හම් වෙනකොට ඒ වගේ එකට අපි confezione කියලා කියනවා. හරි? දැන් ho comprato una confezione di biscotti. මම මිලදී ගත්ත ho comprato una confezione බිස්කට් පැකේජ් එකක් පැක් එකක්. හරි? පැක් එකක්. ඊළඟට ci serve una confezione di fazzoletti. Ci serve කියන්නේ අපිට අවශ්‍යයි una confezione di fazzoletti කියන්නේ fazzoletti කියලා කියන්නේ මේ මොනවාද paper tissues. හරි? tissue පැකට් එකක්. අපි tissue ගන්න පොඩි තනි පැකට් නෙමෙයි නේද? ඒවා සමහරවිට 10ක් 12ක් තියෙන ලොකු පැක් එකක් අපි ගන්න. ඒතර මේ පැක් එකට අපි දෙනවා නම confezione කියලා. una confezione di fazzoletti. හරි. අන්තිම එක. Questa confezione contiene 6 vasette di yogurt. බලන්න. Questa confezione එතන මේ පැක් එක නැත්නම් පැකේජ් එකේ තියෙනවා contiene කියන්නේ තියෙනවා 6 vasetti di yogurt. vasetti di yogurt කප් කියලා අපි ඉගෙන ගත්තා නේ. ඒතර යෝගට් කප් 6ක් මේ පැකේජ් එකේ නැත්නම් මේ පැක් එකේ තියෙනවා කියලා කියනවා යෝගට් කප් 6ක්. හරි? ඉතින් හරි මම හිතනවා කොහොම හරි දල වශයෙන් ඔයගොල්ලන්ට මේ වචන වල තේරුම් මට පැහැදිලි කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ පාවිච්චි කරගන්න ඔයගොල්ලෝගේ එදිනදා ජීවිතේ කතා කරනකොට ඔයගොල්ලන්ට ඒක පහසු වෙන නිසා තමයි මම මේ වගේ දේවල් මේ පොත් ගහලා මේ වගේ වීඩියෝස් කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝස් එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මට සහයෝගය ලබා දෙන්න. ඔයාලගේ සහයෝගය නැත්නම් මට ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. මට යන්න හිතෙන්නේ නැහැ. හරි? ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න නම්
මට ඔයගොල්ලෝගේ සහයෝගය දෙන්න වීඩියෝ channel එක subscribe කරලා තියාගන්න සමග පොත් ගන්න අත්‍යවශ්‍ය නම් ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp message එකක් එවලා ඒ පිළිබඳව විස්තර ලබාගෙන පොත් order කරලා අරගන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් ග්‍රාත්සි ඔයගොල්ලෝ හැමෝටම. ciao